විභාගට කවුරුත්. ඉතාලම නිරෝගී අලුතෙන් තමයි මෙන්න මේ ආකාරයට උනත් දින වතුර නිදාගන්නේ. මේගොල්ලෝ රෝගී වුණ අවස්ථාවක නම් දින වතුර නිදාගන්නේ වහකට වාරු වෙලා තමයි නිදාගන්නේ. ඒ මොකද මේ කිලෝ 7000ක් 4000ක් තරම් බර ශරීරය සමතලව තියාගෙන නැගිට ගන්න අපහසු වෙන නිසා. ඉතින් මේ අපේ මාධ්‍ය අධිකාරියෝ දැන් තියන්නේ ආතරංචුවේ ඉන්න සමාජිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව සොයා බලන ආකාරය. අලින් කියලා කියන්නේ රංචු වශයෙන් ජීවත් වන සත්ත්ව කොට්ටාශයක්. මේගොල්ලෝගේ මේ රංචුව මාත්‍රම් දෝරු කරනවා. මේ සේකලිස් කන්නේ. ඉතින් බලන්නකෝ ශරීරයේ සමබරතාවය හරි අපූර්වවට පවත්වගෙන නැගිටින හැටි. ඔබගේ උණුසුම් මට්ටම සම්මාදව ලබා දෙමු. මෙවැනි චර්යාවටවන් ස්වභාවික පරිසරයක ජීවත් වන අලියතුන් තුළද අහම විස දෙක බලා ගැනීමේ හැකියාව තියෙනවා. අපි දැන් ඔයාලට පොඩි ගණන් පාඩමක් කියලා දෙන්නයි යන්නේ. අපි බලමු අලියකගේ උරහිස මට්ටම කොහොම වෙන්නේ කොහොමද කියලා. මෙන්න මෙහෙමයි ඒක කරන්නේ. මුලින්ම අලියකගේ ඉදිරි පාදයේ වට ප්‍රමාණය මැනලා ඊට පස්සේ වෙන අගය දෙකෙන් වැඩි කරන්න. එතකොට එන උත්තරය තමයි අලියකගේ උරහිස මට්ටම කොහොම වෙන්නේ. ඔයාලා කලක අඳුරගෙන යද්දී අලියකගේ ඉදිරි පාසලකුණක් දැක්කොත් මෙන්න මේ ක්‍රමයේ මගින් ඔයාලට පුළුවන් ඒ කලේ ගවසලා තියෙන්නේ කොපමණ විශාල අලියෙක්ද කියලා ගණනය කරගන්න. මේ නිලුම් ක්‍රමය ශ්‍රී ලංකාවේ පරිසරාජය විසින් අනුගමනය කරන සම්මත නිලුම් ක්‍රමයක් වෙනවා. අපේ ලංකාවේ අයමනම් අලුව කියලා කියන්නේ අරෝගුදුම සතෙක් නෙවෙයිනේ. ඈත අතීතයේ ඉඳලා රජතුමාගේ මංගල හස්තිය විදිහට පෙරහැර ගමන්වලට වගේම බර උසුලගෙන යන්නත් භාවිතා කරලා තියෙනවා. අලුතෙන් ආපු යන්ත්‍ර නිසා මොවුන්ගේ මේ දේවල් කරගන්න එක අඩු වුණත් තායිලන්තයේ වගේ රටවල් වල තවමත් මේ දේවල් දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ පෙන්නන්නේ අපේ අලියාව කොටයක් අරගෙන යන විදිය. මෙයාගේ කරකට කිලෝග්‍රෑම් 350ක පමණ බරක් ඉසිලීමේ හැකියාව තියෙනවා. ඔයාලට තේරෙනවද අපේ අලියාව මේ කොටේ අරගෙන යන ආධාරකය මොකක්ද කියලා? ඒක අපි හඳුන්වන්නේ නෝනමින්. මොනවද භාවිතා කරන්නේ මොන්ගේ දත්තනට වෙන හානිය වුණු කරන්න. මොනව සකස් කරලා තියෙන්නේ කිතු වෙන ආධාරයෙන්. අලියකගේ උපතේ සිට මරණය දක්වාම දක්වාර 6ක් වෙනවා. මේ මොඩහනේ දෙවනි දත්තුගලය වන කුංචක දත්තුගලය විකසනය වෙලා තමයි දල බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් මේ දීර්ඝතම දලහිමි ඇතුන් දීප දන්තුවා යන නමින් හඳුන්වනවා. අපේ පුංචි දුවලා පුතාලා වොලිබෝල්, නෙට්බෝල්, බාස්කට්බෝල් වගේ විවිධ ක්‍රීඩා කරලා තියෙනව නේද? ඒකට උඩු දැකලා තියෙන බැලුවොත් නෙට්බෝල් සෙල්ලම් කරනවා. නේද? ඔන්න බලන්නකෝ අපේ අලියාගේ නෙට්බෝල් සෙල්ලම් කරනවා.
ඔහු පළවෙනි උත්සාහය සාර්ථකයි. අප බලමු ඊළඟ උත්සාහය. You can't see him now. ඔබගේ එනසින් මැප්පලි සන්නාදකින් අපි අව දිරිමත් කරමු. This is good and that. දෙවනි උත්සාහය සාර්ථකයි. ඉතාමත් දක්ෂ ලෙස පන්දු යොමු කරනවා. අප බලමු ඊළඟ උත්සාහය. ඒ උත්සාහය සාර්ථකයි. ඉතාමත් දක්ෂ ලෙස ලකුණු 3ක් රැස් කර ගන්නවා මේ අවස්ථාවේ.